ඉතින් ඔන්න උඩ ගහන්න කැරම්පෝ ශ්‍රී ලංකා අපි කොලම් පැත්තට යන්න. ඉතින් මොකක්ද කියලා ලක්ෂ ගන්න හරියට ලක්ෂ ගන්න යන්නේ. මට තියෙන කළු නේද පීගහම එතනට ඉතින් එයා පොට් කරගත්තා. අපි බලමු ඉතින් ඩයමන්ඩ් එකක් හම්බෙනවා. ඔයාලට කියනවා රිපෝට් කරගත්තාම ඩයමන්ඩ් එකක් ආයෙ හම්බෙන්නේ. ඉතින් මගේ chance එක කොහොමද ඉත්තා ගන්න බලමු. ඉතිච්චරම කර බෑ ඒක වෙනම කතාවක්. කොහොම try කරමු. ඉතින් කෑම් ගහද්දි නිතරම අපි යාලට ගහන්න අමාරු වෙන විදියට අපි ඉත්තු හරස් කරලා තියාගන්න ඕන එකත් එක විදිහක්. ඉතින් අපි බලමු. මේව දාගමු. හරි. ඊළඟට මෙන්න මෙයාට පොඩි තට්ටුවක් දාන්න. ගියා. මොකක්ද ඒ උනේ? හරි ඉතින් කවන්නේ. මොනවා කරන්නේ කියලා. යට ඉතින් ටික දෙනා ඉන්නේ දාගන්න. බලමු හරි. තව එක්කෙනා යට ඉන්නේ. දාලා නේද? දායි නේද? දාන. හරි එයා දින්න ඉතින් කරන්න දෙයක් නැහැ. පිරිමැච් කරමුද කියලා අහමු. බලමු. යෝමකට ගිහිල්ලා ඉතින් මේ ඉතින් ප්‍රභාතර ඔය වගේ කට්ටිය තමයි ඉන්නේ. හරි කොළඹට තමයි ආවේ. අර කවුද? සද්ද සිස් රාණි මොකක්ද වන්ද ඒක නම. අපි බලමු. යාට තමයි ඉතින් chance එක තියෙන්නේ. ඔයාලා කවදා මේකට ප්ලේ කරන්න ඇවිල්ලා යන්න එපා. මොකද එතකොට ඔයාලගේ සල්ලි තමයි බඩු හම්බෙන්නේ. ඔය ඉතින් එයා මට මැසේජ් කරනවා. පොඩි මැසේජ් එකක් දාමු දැන් ඕනේ. වැඩක් නැහැ නේද මැසේජ් කරලා. මැසේජ් කරාම පොඩි අවුලකුත් යනවා. ඒක මම පස්සේ කියන්නම් ඕගොල්ලන්ට. ඔය හරි ඩාට විදින්නද හදන්නේ. හරි. මං හිතුවා හරි ඉතින්. බලමු. හරි නියමයි යා මට රිපෝට් කරලා දුන්නා කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ මේකේ. දැන් මතක් වුණේ සෝරි. තියාරි දාට විදින්න හදන්නේ නැහැ. ඉතින් මගේ වාසනාවට chance එකක් එන්න තියෙනවා. ඉතින් ඇත්තට ඩාට තමයි පොර කන්නේ. හරි යාර ඩාපු දායි වගේ නේද? යාර ඩයමන්ඩ් එකක් හම්බෙයි වගේ නේ. ඔව්. ඉතින් යා ඩයමන්ඩ් එකක් ගත්ත කමන්නේ අපි සැලෙන්නේ. තව ඉතින් ටික දෙනා ඉන්නේ අපිට දාගන්න නේද? යා ඉතින් යාට මප්පුඩි ගහන එක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් යා දාගෙන යනවා පේන්නේ විදිහට.
මේ ඔක්කොම දායි වගේ මේ පාරත් ඉදින් ඉවරයි පාරත් ඉවරයි වගේම මං හිතේ දිනුවේ කියලා හරි නියමයි ඉතින් ගාන්ටම ෂොට් එක යදුනා නියමයි තාච්ච ප්ලේ කරනවා මොකද කියන්නේ නෑ නේද ඕනේ හරි ඔන්න දැන් අපි යමු කෙලින්ම දඹුල්ලට යමුද මොකෝ කියන්නේ දඹුල්ලට යමුනේ දඹුල්ල පැත්තේ තියෙන හොඳ හොඳ කට්ටිය කවුරුත් නැත් කොළඹ තමයි ඉතින් ගොඩක් අය ඉන්නේ කොළඹට යන්කෝ එහෙනම් හරි යාගේ නම තමයි හරි මට හම්බෙලා තියෙන්නේ සුදු නේද ඉතින් මම කැමති කළු හම්බෙනවා නම් ඒ කඩන එකේ චාලන්න නෑනේ ඒකිට දැම්මා මේ පාර ඩයමන්ඩ් එකක් ගන්න බලන්න ඕන නේද එතු දෙන්නයි නේ හරි 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 දැන් ඉතින් මගේ වාරිත්තු ටික දාගන්න තියෙන්නේ කොහොම හරි Amazing shot. Oh no, මොකක්ද ඒ හරි ගහනවා මොකද කරන්නේ පිරිත් පොට් කරගන්න බලමුකෝ යට මාර chance එකක් තියෙනවා නේද රෙඩ් පොට් කරගන්න දාවිද දැම්මේ නෑ හරි දැන් මට රෙඩ් පොට් කරගන්න පුළුවන් වේද හරි ඊයවා ඉතින් මට ඩයමන්ඩ් එකක් ගන්න පුළුවන් වුණා නියමයි දැන් ඉතින් තියෙන්නේ මෙයාවත් හිමීට දාන්න මේක ඊට වලට ලං කරගමුකෝ ඉස්සෙල්ලා මෙයා මේ දෙන්නා දායිද අනේ මන්දා ඕ ග්‍රේට් ෂොට් නේද හරි දැන් ඉතින් මට තමයි chance එක තියෙන්නේ හරි නියමයි මේකත් දින්නා හරි එයා අහනවා ඉතින් තව මැච් එකක් ප්ලේ කරමුද කියලා ඕනේ නෑනේ හරි එහෙනම් ඉතින් මැච් දෙකක්ම ප්ලේ කරා නෑ නේ තුනක් ප්ලේ කරා තව එකක් ප්ලේ කරලම අපි යමු මේ වීඩියෝ එක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා තව එකක් ප්ලේ කරලා හරි මොකෝ කියන්නේ මේ පැත්තට යමුද අපි තව ටිකක් ඩැෆ්නා කැන්ඩි එල් ගොඩක් ඒවා තියෙනව නේද හරි අපි යමු දඹුල්ලට යනවද කොළඹට මෙයන් බලන්න දඹුල්ලේ කට්ටිය නෝන්න ආපු ගමන් දිල්ෂාන් කියන කෙනෙක් ආවා එයා තමයි ඉතින් මුලින්ම ප්ලේ කරන්නේ හරි ඕපනන්ට් යාර කියන ඕපනන්ට් කියලා හරි යසුදු අපි කලු කොහොඳයි එකයි දෙකයි තුනක් දාගත්තා ඉතින් පිටම මෙයා ඩාටම් විදිහද ඒ වගේ
ඔව් ඒක තමයි කරන්න. හරි අපි බලමු. හරි හරි ඩාපොට් කරගත්ත කමන්නේ අපි සැරෙන්නේ. සැරෙන්න හොඳ නෑ. හරි බලමු මොකද්ද ඉන්නේ කියලා. මේක ඉතින් පැරදුනක් කමක් නෑ නේද? පෙරදීම ජය ගැනීම ඔක්කොම ඉද දරා ගන්න ඕන සම එහෙමද කියන්නේ. ඉතින් අත ළඟට ඇවිල්ලා තිනවා දාගත්ත පුළුවන් වුණොත් හොඳයි. හරි. හරි මෙයාව දාගත්තත් ගොඩ. එහෙමයි. හරි එහෙනම් කෙලින්ම හෝම් හරි. දැන් ඉතින් අපි නාත්තමු නේද? හොඳයි. දැන් එහෙනම් කොල්ලෝ අදට වීඩියෝ එක නැත්තුවා. කමන්නේ. ඔයාලට කියලා දෙන්න. ඉස්සෙල්ලා මෙහෙම නම මම තරුෂ කියලා දාගත්තා. හරි. මට ඉතින් කැමති රූපයක් දාගන්න පුළුවන්. මෙතන ගොඩක් රූප තියෙනවා. අපිට ඩිස්ක් එක වෙනස් කරන්න මේ වගේ ගොඩක් දේවල් පුළුවන්. ඉතින් මම දාගන්නවා මෙන්න මේක. පොඩ්ඩක් කොඩිය අතල්ලා තියෙනවා. හරි එහෙනම් ඉතින් අදට අපි යනවා ගුඩ් බයි. හරි එහෙනම් ලයික් කරමු. හරි අපි දැන් මෙයාත් උනේ දුකක් තියෙනවා.